ආයුබෝවන් සුබ දවසක් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් අපේ ගාඩන් එකේ තියෙන මල් වර්ග මොනවද? ඉතින් ඇත්තටම ගොඩාක් ප්ලාන්ට් වර්ග තමයි තියෙන්නේ. මේවා ඉතින් ඔක්කොම වගේ කියන්නේ අතුමගින් පැල කරගත්ත ඒවා තමයි. ඒ කියන්නේ අඳුරන අයගේ ඉල්ලගෙන පැල කරගත්ත ඒවා. ඉතින් ඔයාලත් එක්ක හුඟක් කාලෙකින් වීඩියෝ එකක් බෙදා ගන්නත් බැරි වුණා. මොකද මේ දවස්වල ඉතින් ඇත්තටම ගොඩාක් කාර්යබහුල ජීවිතය තමයි ඉතින් ගත කරන්නේ බබාලා 3 දෙනෙක් එක්ක. ඉතින් අපි බලමු අපේ ගාඩන් එකේ තියෙන මල් වර්ග ප්ලාන්ට් වර්ග මොනවද කියලා. ඉතින් ඇත්තටම මේ තියෙන්නේ කැලේඩියම් වර්ග ගොඩාක් ඉතින් තියෙනවා. දැන් නම් ඉතින් ඇත්තටම දැන් අවුරස්නේ හින්දා ඒවට ඉතින් ගොඩක් ඉතින් වතුර වුණා. ඉතින් මේ විදිහට තමයි ඉතින් අපේ ගාඩන් එක ප්ලාන්ට් වර්ග වලින් ලස්සන කරන්නේ. ඔයාලට පේනවා නේද? ඉතින් ගොඩාක් වර්ග තියෙනවා. මේ ඉතින් හස්බන්ඩ්ගේ ගෙදර තමයි. අපි ගිය වෙලාව තමයි වීඩියෝ කරේ ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතලා. ඉතින් ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා වලට අයත් ගොඩාක් වර්ග තියෙනවා. ඉතින් මල් ළඟ මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ ඇග්ලොනිමා තියෙනවා මෙතන, කැලේඩියම් තියෙනවා. මේ තියෙන්නේ ඩ්‍රෙසිනියා ගොඩ්සිපියානා කියන වර්ගයේ මේ කොළ පාට සුදු පාට තියෙන්නේ. ඒ වගේත් ඉතින් මම අතු තමයි පැල කරගත්තේ. ඉතින් හරිම ලේසි මේකෙත් ඇත්තටම මල් ළඟ තියෙනවා මේකේ වර්ග 4ක්. මෙතන තියෙන වර්ග 3යි. තව එක තැනක තව වර්ගයක් තියෙනවා. තිබ්බේ ඇග්ලොනිමා. ඇග්ලොනිමාත් ඉතින් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම එකම ඉතින් අඳුරන අයගෙන් ඉල්ලන් ඇවිල්ලා තමයි ඉතින් මං හිටුවේ. ඉතින් මේවට ඉතින් වතුර එහෙම දාන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මා තමයි. මේ තියෙන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මා එයා හදලා තියෙන දාස්පතිය පාත්තේ. ඉතින් ඒකෙත් ගොඩාක් ඉතින් මල් පිපිලා තිබ්බා මම ගෙදර යද්දි. ඉතින් හරි ලස්සනයි. ඉතින් මේ විදිහට ගොඩාක් මල් පිපිලා තියදී ඔයාලට පේනව නේද? කහ පාටයි තැඹිලි පාටයි තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් හරි ලස්සනට ඉතින් මල් පිපිලා තියෙනවා. ඉතින් තව ගොඩාක් ඉතින් ප්ලාන්ට් වර්ග තියෙනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න කියලා තමයි ඉතින් ඔයාලගේ ආදරෙන් ඉල්ලන්නේ. ඉතින් මේ අර තියෙන පාරවල් ලයිනේ හරි මෙහි තියෙන එක මම ඉතින් මේකත් පැලයක් ගෙනල්ලා හිටුවා. ඒකෙත් මලක් පිපිලා. මේ තියෙන්නේ කුරුක් අත්තන. ඒකෙත් දැන් පොහොට්ටුවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තැන් ඉතින් ඇග්ලොනිමා වර්ග ඉතින් තියෙනවා. මේ තියෙන්නේ අර YTT කියන එක. yesterday today tomorrow තමයි. තව එක පැතිවල එක නම් කියනවා. සැරියුත් මුගලන් කියනවා. ඉතින් මේ වගේ ඉතින් මල් වර්ග ගොඩාක් තියෙනවා. මේ තියෙන අර පොඩි වර්ගයක් ස්නේක් ප්ලාන්ට් වල. මේ අර පියුරු මල් කියලා කියන්නේ. මේකට පියුරු මල් කියලා තමයි කියන්නේ. මේක නම් මම පැලයක් ගෙනල්ලා තමයි හිටුවේ 150 ගානේ. මේ තියෙන්නේ අනිත් වර්ගයේ අර්කිමන් ඩ්‍රෙසිනා ගොඩ්සිපියානා කියලා. ඒකේ අනිත් වර්ගයක් තමයි එතන තිබ්බේ. මේ තියෙන්නේ මංගාව තියෙන ස්නේක් ප්ලාන්ට් ටික. වර්ග 3ක් විතර තියෙනවා. මේ රෝස් ඒවනම් ඉතින් මගේ හස්බන්ඩ්ගේ අම්මා තමයි ඉතින් ගෙනල්ලා හිටවලා තියෙන්නේ. මේ තියෙන ස්නේක් ප්ලාන්ට් එකේ හොඳට ඇදිලා තියෙනවා ඒව දෙන්න. මේක නම් ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ. ඒකේ වර්ග දෙකක් තියෙනවා. ඒකෙත් දැන් පැල දෙක ටිකක් ලොකු වෙලා තියෙනවා. ඉතින් ඕකිඩ් වර්ගයක්. ඒකෙත් ඉතින් ලස්සනට මල් පිපිලා තිබ්බා. මේවා නම් ඉතින් මගේ හස්බන්ඩ්ගේ අම්මා තමයි ඉතින් හිටවලා තියෙන්නේ. මම ගොඩක්ම ආස ඉතින් කොළ වර්ග වලට තමයි ඉතින් ඒවා ඉතින් මේකේ මේ තෙබු වර්ගයක් වගේ මල හරි ලස්සනයි. ඒ කියන්නේ පැල එනවා ගොඩක්. මල පිපුණාට පස්සේ ඒ ගහ මැරෙනවා. මලත් එක්කම පර වෙලා ගිහිල්ලා. ඉතින් ඒකෙත් මම මේ පැල ගොඩක් හදාගත්ත පෝච්චි වලට. ඉතින් මේ මෙතනක් තියෙන්නේ ඇග්ලොනිමා වර්ගයක් තමයි. මේ නම් තියෙන වතු සුද්ධ පැලයක්. මේ වර්ගයේ කිව්වොත් එහෙම ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා මේ වගේ පැල තමයි හරියන්නේ. අතුත් හරියනවා.
පැල ඉතින් ගොඩක් එනවා හරි ඉක්මනට. මේ තියෙන්නේ රෙඩ් පාම් පැලයක්. මේ මෙතන මේ තියෙන සුදු පාටයි කොළ පාටයි ඒකට අපි කියන්නේ එටිසලාට් කියලා. ඒ පැලයක් නම් අපි ගෙනල්ලා හිටුවේ ඒක 150ක් වගේ පොඩි ගානක් තමයි ඒ දවස්වල උනේ. දැන් නම් ඉතින් ගණන් ඇති. මේ කැලිඩියම් ඇග්ලොනිමා වර්ග තියෙනවා. මෙතනත් තව එටිසලාට් ඒ පැලයක් තියෙනවා. ඉතින් ඒවා පෝච්චි වල හිටව ගත්තේ අපිට ඒ කියන්නේ පොඩියට වගේ ඉතින් හැමදාම ඉතින් තියාගන්න ඕන හින්දා බිම හිටවන ඉතින් ගොඩාක් ලොකු වෙනවා. ඉතින් මේ ඔක්කොම වර්ග ඩ්‍රෙසිනා ගොඩ්සිපියානා වලට අයත් වර්ග ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා ඒ වගේ වර්ග වලට අයත් ඒවා තමයි. මේ තියෙන්නේ පෙත්තොස් කියනවා මනි ප්ලාන්ට් කියනවා. ඉතින් ඒ වගේත් වර්ග මංගාව තියෙනවා 6-7ක්ම. ඉතින් අපි බලමුකෝ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට ගිහිල්ලා. මේ තියෙන ඕකිඩ් වර්ගයක්. ඒකෙත් ඕකිඩ් මල හරි ලස්සනයි. මේ තියෙන මනි ප්ලාන්ට් එක ලාකොළ පාට එක. ඒවා ඉතින් හොඳට හැදිලා තියෙනවා. ඉතින් වතුර ඉතින් හැමදාම දානවා මගේ හස්බන්ඩ්ගේ අම්මා. ඉතින් ඒකින්ද ඒවා හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඉතින් මං අතු අරන් ගිහලා තමයි ඉතින් පැල කරගත්තේ. ඒවා ඉතින් දැන් ඇත්තටම කුවෙලා ඉතින් ඒවා දැන් හොඳට හැදිලා තියෙනවා. මේ තියෙන්නේ කොළ පාටයි සුදු පාටයි එක. ඒකත් මනි ප්ලාන්ට් වර්ගයක් තමයි. ඉතින් ඒවා ලස්සනට හොඳට හැදිලා තියෙනවා. මේ වර්ගේ නම ඇත්තටම මට මතක නැහැ. මේ තියෙන්නේ ඇන්තූරියන් ටික ඉතින්. ඇන්තූරියන් වල ඉතින් දැන් මල් පිපිලා තිබ්බා. දැන් නම් ඉතින් මල් නැහැ පිපිලා. මේක නැති අපේ මහගෙදරින් අරන් ගිහලා පැල කරගත් එකක් තමයි. ඉතින් ගොඩක්ම තියෙන්නේ මල් පිපෙන ඒවා නෙමෙයි. ඉතින් ගොඩක් ඉතින් ලස්සන එක එක ප්ලාන්ට් වර්ග තමයි ඉතින් මම ඒ දවස්වල හිටව ගත්තේ. මල් වලට කියලා හිටවල තියෙන ඉතින් ඇන්තූරියන් බෝගන්විලා තිබ්බා. ඉතින් බෝගන්විලා වල දැන් නම් ඉතින් අවුරුදු 7-8ක් වෙනවා බෝගන්විලා වලට. දැන් ඉතින් ඒවටත් ඉතින් ගොඩක් ඉතින් වයසයි. දැන් ඉතින් අලුතින් පැල ඉතින් හිටවන්න ඕන. ඉතින් බබාලත් එක්ක ඉතින් කවදා ඉතින් ගෙදර යන්න හම්බෙයිද දන්නේ නැහැ. මොකද ලොකු දුව මොන්ඩිසෝරි යනවා. ඉතින් එයාලත් එක්ක ඉතින් ඇත්තටම කාර්ය බහුල වුණාම ඉතින් හරි අමාරුයි ඉතින් වැඩක් කරගන්න. මේ තියෙන ඉතින් ලස්සනට පේන ඉතින් අපේ ගාඩන් එකේ මල් තමයි. ඔයාලට පේනවා නේද ඉතින්. ගොඩාක් ඉතින් තියෙන ප්ලාන්ට් වර්ග තමයි. ඉතින් ගොඩාක් ඉතින් වර්ග ඉතින් මල් ළඟ තියෙනවා ඉතින්. ඔයාලට පේනවා නේද ගොඩාක් ඉතින් ලස්සනට ඒවා හැදිලා තියෙනවා. මම ආසම මල් වර්ගය තමයි මේ YTT කියන්නේ. ඉතින් ඒක ඉතින් මල් ගොඩාක් පිපිලා තිබ්බා අපි ගෙදර යද්දී. ඉතින් ගොඩාක් කාලෙකින් ඔයාලත් එක්ක එකතු වෙන්නත් බැරි වුණා. ඉතින් ගොඩාක් ඉතින් කාර්යබහුල ජීවිතයක් තමයි දැන් ඉතින් ගෙවන්නේ. ඉතින් මේ මාරි එකතු වෙන්න ඉතින් ලැබෙයි කියලා ඇත්තටම හිතුවේ නැහැ. ඉතින් ඔයාලත් එක්ක ඉතින් මේ හැමදේම බෙදා ගන්න ඉතින් හරිම ආසාවෙන් තමයි. ඉතින් මාව subscribe කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එකත් එක්ක එකතුලා හිටපු ඔයාලට ඉතින් ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හම්බෙන්නකන් ඉතින් සතුටින් පරිස්සමින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ඉතින් තෙරුවන් සරණයි. වීඩියෝ එක හොඳ නම් ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.